gedara ධනෙ නැසෙන්න ප්‍රධානම හේතුව තමයි මේගේ ඥාතින්ට පින් නොදීම. අවුරුද්දකට වතාවක්වත් දානයක් දීලා පින් දෙන්නේ. අද කාලේ තියෙන මිනිස්සෙක් මැරෙන්නම ඕන දානයක් දෙන්න. මම ඔය ඔහොම බණක් කියද්දි මම ළඟ හිටපු කෙනෙක්ගෙන් ඇහුවා මේ ගෙදර දානයක් දීලා තියෙනවද? ඔව් කියලා ඇහුවා. අවුරුදු කීයකට කලින්ද ඇහුවා? අවුරුදු 20කට කලින්. මං කව අවුරුදු 20කට කලින් ඇයි දානි දුන්නේ? ඒ කිව්වා අපේ තාත්තා නැති වුණා 7 දවසේ දානි දුන්නායින් පස්සේ ආයෙ මං කව දැන් ආයෙ එකෙක් මැරෙන්න එපා ආයෙ දානයක් දෙන්න. එහෙම නෙවෙයි අවුරුද්දකට වතාවක්වත් මිහිගේ ඥාතින්ට පින් පිණිස පිරිකර සහිතව දානයක් දීලා පැන්වලලා පින් දෙන්න. ඒක ඊයට සාධාරණයක්. ඊ මිනිසුන්ගේ ඉඩකඩම් වල අපි ඉන්නේ. ඊ මිනිසුන්ගේ දරු පරම්පරාවෙන් අපි පැවතගෙන ඉන්නේ. ආදි මුතුන් මිත්තන්ට සාධාරණයක් ඉෂ්ට කරන්න කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ මැරිච්ච එකෙකුටවත් ණය වෙන්නේ නැතුව මැරෙන්න. මැරිච්ච එකෙකුටවත් ණය වෙන්නේ නැතුව මැරෙන්න.